සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්න අපේ ecoins ලංකා YouTube channel එකේ තවත් අලුත්ම job vacancy video එකක් එක්ක රජයේ අලුත්ම ගෙසට් වෙන job vacancy වලට apply කරන්නේ කොහොමද ආයුධම්පත ගන්න කොහොමද කියලා දැනගන්න අනිවාර්යයෙන් අපේ YouTube channel subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. ඒ වගේම description එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙන group වල join වෙන අලුතෙන්ම job vacancy එකක් ආපු ගමන් දැනගන්න ඕන. අදාරගෙන ආව thumbnail එකේ දැක්ක විදිහටම අධිකරණ අමාත්‍යාංශයේ රැකියා බැරතු කාන්තා පෙරදී හැමෝටම ස්ථීර වැටුප් රුපියල් 65000කට වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය පෙළ සමත් හැමෝටම මෙන්න මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන්. වයස් සීමාව අවශ්‍ය සුදුසුකම් මොනවද A to Z අද වීඩියෝ එකේදී කතා කරනවා. මේක ඇප්ලයි කරන්නේ කොහොමද? ආයුධම්පතත් මම දානවා ගෲප් එකට. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එක අවසන් දක්වා නරඹන්න කියලා මතක් කරනවා මුලින්ම. ඒ වගේම YouTube channel අලුත් කරන අනිවාර්යයෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතිව යමු වීඩියෝ එකට. මම description එකේ දාලා තියෙන link එක. ඒ link එක touch කළාම ඔයාලට details කියලා පෙන්නනවා. ඒ details එක සිංහල එක select කරගන්න මේ විදිහට oneplusinfo.lk එකේ බලන්න පුළුවන්. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි ශ්‍රේණියේ බඳවා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. 2/23 දින හෝ ඊට පෙර ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ පෙබරවාරි 23ට කලින් මෙන්න මේකට apply කරන්න ඕනේ. 23 තමයි last date එක කියලා මේ කට්ටිය සඳහන් කරලා තියෙන්නේ. මේ තුන්වෙනි සඳහා සමුග පරීක්ෂණයේ සහභාගී ආයුධම්පත යනුවෙන් සඳහන් කර 2/23 දිනට හෝ ඊට පෙර ලැබෙනසේ පහත ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් තැපැල් කරන්න ඕනේ. කොහොමද මේකට තනතුරේ ස්වභාවය මේ විදිහට සඳහන් කරලා දෙනවා. වසර 3කින් තමයි තනතුර ස්ථිර වෙන්නේ. එතකොට කොහොමද මේක වෙන්නේ? අපි බලමු අවශ්‍ය සුදුසුකම් මොනවද, කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. අපි බලමු. මම එතකොට PDF එකක් දානවා මේකේ කොහොමද ආයුධම්පත ෆිල් කරන්නේ කොහොමද කියලා. නිරදෙන අපි බලමු අවශ්‍ය සුදුසුකම් මොනවද මේකේ කියලා. ඔන්නකට බලනවා මේ විදිහට තියෙනවා සේවා සහ කොන්දේසි නිර්ණායක කියනවා බඳවා ගැනීමේ සුදුසුකම් මොනවද ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙන්න ඕනේ. ඒ වගේම ආයුධම්පත බාර ගන්නා දිනට අවුරුදු 18ට වැඩි අවුරුදු 45ට නොඅඩු කෙනෙක් වෙන්න ඕනේ කියලා මේ කටේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට තමයි සුදුසුකම් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ, සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. පළවෙනි දිනේ සමුග පරීක්ෂණයක්. ඒ සමුග පරීක්ෂණයේ තියෙන්නේ ව්‍යුහගත සමුග පරීක්ෂණයක්. ඒකේ අපි ලකුණු දෙන්න හැටි මේකට සඳහන් කරලා තියෙනවා වෘත්තීය සුදුසුකම් වලට. එතකොට සංනිවේදන හැකියාව, ඒ වගේම අධ්‍යාපන සුසුකම්, උසස් පෙළ සමත්, අවශ්‍ය සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත් කට්ටියටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ සමත් කට්ටියටත් ඇප්ලයි කරන්න පුළුවන්. දෙගොල්ලටම තියෙනවා. රැකියාවේ වැටුප සඳහන් කරලා තියෙනවා. මේ රුපියල් 65000ක වැටුපක් ලබා ගන්න පුළුවන්. ස්ථිර රැකියා, විශ්‍රාම වැටුප් සහිත ඒ විදිහට මෙන්න මේකට අපිට ලේසියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. රැකියා බැරතු 260 ගාණක් තියෙනවා. මේ 60 ගාණම ඇප්ලයි කරන්න පුළුවන්. ලංකාව වටේම තියෙනවා. ඒකට අදාළ ඉන්න දිස්ත්‍රික්කයට අනිවාර්යයෙන්ම හිඟ වැටුප මේ අබෑරතුවක් තියෙනවා. ඒකට ඔය කටට ලේසියෙන්ම යන්න පුළුවන් මෙන්න මේකට සිලෙක්ට් වුණොත්. එතකොට වැඩි බලන්න මේ විදිහට මේ කට්ටිය වැටුප් ප්‍රමාණය සඳහන් කරනවා. වැටුප් පරිමාණය රුපියල් 61880ක වැටුපක් හම්බ වෙනවා. ආයුධම්පත සමග ඉදිරිපත් කළ යුතු ලේඛන මේ කට්ටිය සඳහන් කරලා උපැන්න සාතිකයේ පිටපත්, ජාතික ආයුධම්පතේ කොපියක්, ලයිසන් එකේ කොපියක්, ග්‍රාම නිලධාරී සේවා සාතිකයක් ඒ විදිහට මේ කට්ටිය සඳහන් කරලා දෙනවා. මම කලින්ම සඳහන් කරා මොන ලිපිනයටද මෙන්න මේක සෙන්ඩ් කරන්න ඕනේ කියලා මේ සඳහන් කරලා දිනවා. මේ ලිපිනයට මේක ඉක්මනට සෙන්ඩ් කරන්න 23 වෙනිදාට ඉවර වෙනවා. තව දවස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ ජොබ් වේකන්සි නැති වෙන්න කලින් ඉක්මනට ඇප්ලයි කරන්න. එතකොට මේ කට්ටියගේ ආයුධම්පත ගන්න පුළුවන් අර PDF එකෙන්ම තියෙනවා යට ඔන්ලයින් ඇප්ලිකේෂන්. නැත්තම් සඳහන් කරලා තියෙනවා ආයුධම්පත ගන්න. ඒකෙන් ගිහලා PDF එක අරන් print out එකක් කරගෙන ඉක්මනටම ඇප්ලයි කරන්න. ඉක්මනටම ඇප්ලයි කරන තරමට ඔය කටට මෙන්න මේ ජොබ් වේකන්සි ලබා ගන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටියට රාජ්‍ය ජොබ් වේකන්සියක් මම හිතනවා එහෙනම් අද කතා කරපු දේ සම්බන්ධව A to Z පැහැදිලිලා ඉන්නේ කියලා. මම වැඩි වැලවට ආරම් සඳහන් කරන්නේ නැහැ. ඉක්මනටම ඔය කට්ටියට වීඩියෝ එකේදී අවශ්‍ය දේ සඳහන් කරලා වීඩියෝ එක අවසන් කරලා මොකක් හරි ගැළලා තිබ්බොත් පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.